තමන් මෙලොවින් ඉක්ුත්ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර ජේසුස් වහන්සේ දැනගත්සේක. උන්වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළසේක. අන්තිමේ දක්වාම ප්‍රේම කළසේක. රාත්‍රී භෝජනය වළඳන වේලාව පැමිණියේය. යක්ෂයා උන්වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදාස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිනි. පියාණන් වහන්සේ තමන් අතර සියල්ල පවරා දී තිබෙන බවද, තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බවද, තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බවද දැන රාත්‍රී භෝජනයෙන් පසු උන්වහන්සේ නැගිට උතුරු සළුව ගලවා තබා තුවායක් ගෙන ඉන වටා බැඳගත්සේක. උන්වහන්සේ භාජනයකට වතුර වක්කොට ශ්‍රාවකයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඳ බැඳගෙන සිටි තුවායෙන් පිසිදමන්නටත් පටන් ගත්සේක. උන්වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ පාද සෝදන සේක්දැයි ඔහු ඇසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, මා කරන්නේ කුමක්දැයි ඔබ නොදන්නෙහිය. ඒත් පසුව ඔබට වැටහෙනු ඇතැයි වදාළසේක. එවිට පේදුරු, මා දිවි ඇතිතාක් කවදාවත් මාගේ පාද සෝදන්නට ඔබ වහන්සේට ඉඩ නොදෙමි කීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, මා ඔබ නොසේදුවොත් මා සමග සම්බන්ධකමක් නැතයි වදාළසේක. එවිට සීමොන් පේදුරු, ස්වාමිනී, මාගේ පාද පමණක් නොව අද්ද හිසද සේදුව මැනවයි කීහ. ජේසුස් වහන්සේ ස්නානය කළ තැනැත්තේ මුණුමලින් පවිත්‍රය. පාද සේදීම හැර ඔහු තවත් සෝදුන් ලබන්නට උවමනා නැත. ඔබද පවිත්‍රය. ඒත් හැම කෙනෙක් මෙසේ නොවෙති වදාළසේක. සෑම කෙනෙක්ම පවිත්‍ර නොවෙති උන්වහන්සේ වදාළේ තමන් පාවා දෙන්නට යන්නේ කවරෙක් දැයි දැන සිටි බැවිනි. මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තම උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල ඔවුන්ට මෙසේ වදාළසේක. මා ඔබට කළ දේ කෙමෙක්දැයි ඔබ දන්නාහුද? ගුරු දේවේනි, ස්වාමිනී කියා ඔබ මා අමතන්නාහුය. එසේ කීම හරිය. මම එසේ වෙමි. ඔබේ ස්වාමින්ද ගුරු දේවයානන්ද වන මම ඔබේ පාද සේදුවේ නම් ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මා ඔබට කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් දුනිමි. ක්‍රිස්තුතුමන් තුළ මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, අද මහා බ්‍රහස්පතින්දා දිනයයි. ස්වාමින් වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනයේ සිදුවන්නේ අද වගේ දවසක. උන්වහන්සේ ශ්‍රාවකත්වයක උපරිමය පිළිබඳව, ශුද්ධාත්මයන්න් වහන්සේගේ කාර්යභාරය පිළිබඳව, දුක් විඳීමේ මහිමය පිළිබඳව, ප්‍රේමයේ ආඥාව පිළිබඳව, පාද සෝදමින් කිතුණු නායකත්වයේ පදනම පිළිබඳව උගන්වන්නේ මෙන්න මේ වගේ දවසක. අද දිනයේ විශේෂම හේතුව වන්නේ ශුද්ධ වූ ස්වභාවය හා දේව වචනය ඉගැන්වීමට අනුව ස්වාමින් වහන්සේ දිව්‍ය සප්‍රසාදය ස්ථාපිත කරන්නේද, පූජකවරය නම් උතුම් ප්‍රසාදින්දානයේ ස්ථාපිත කරන්නේද මේ වගේ දිනයක. උන්වහන්සේගේ ගැලවීම දායක කාර්යයට පෙර දිනේදී ස්වකීය සභාව සමග නිරන්තරයෙන් පවතිනට උන්වහන්සේ සභාවට දුන් උතුම් ත්‍යාගයේ දිව්‍ය සප්‍රසාදයයි. එම ශුද්ධ වූ කාරණය දිගින් දිගටම පවත්වාගෙන යන්නට උන්වහන්සේ පූජාත්වරේ ස්ථාපිත කරනවා. අදට නියමිත පළමුවන දේව ප්‍රකාශනය තුළ අපට දක්නට ලැබෙන්නේ පැරණි පාස්කුව විය යුතු ආකාරය පිළිබඳව දෙවියන් වහන්සේ ජනතාවට පනවන ආඥාව. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව මිසරයේ වහල්කමේ මිදීමේ මොහොත ඉතිහාසය වෙනස් කරන ඓතිහාසික මොහොතක් බවට පත් කරනවා. එනම් කාලය අලුතෙන් අර්ථකථනය කරන මොහොතක්. දෙවියන් වහන්සේ ඔවුන්ගේ කාලය ගණනය කරන්නට යන්නේ ඔවුන් වහල්කමෙන් මිදුණු මොහොතේ සිට. එනම් මෙවක් පටන් ගණිනා ලබන සෑම දිනයක්ම නිවහල් දිනයක් බව උන්වහන්සේ ජනතාව පෙන්වන්නට යනවා. එනම් දෙවියන් වහන්සේ ඔවුන්ට පෙන්වා දෙන්නට යන්නේ සියල්ල වෙනස් වන බව. එනිසාම දෙවියන් වහන්සේගේ නියමයන් සියලු ජනතාව එක ආකාරයෙන් දැනගත යුතුයි. පළවෙනි වතාවට එක්ලේසියා, එහෙම නැත්නම් සභාව යන්න දේව වචනය තුල භාවිතා කරන්නේ මෙම ස්ථානයේදී. ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ අනනියෝග ඉදිරිපත් කරන්නේ උන්වහන්සේගේ සමස්ත සභාව වෙතමයි. එම නියෝගයට අනුව මාසයේ දසවන දින සෑම නිවසක් හා පවුලක් වෙත බැටළු පැටවකුව සපයා ගත යුතුයි. එම බැටළු පැටවා නිවසේ අය සමග දින 4ක් ජීවත් විය යුතුයි.
එනම් ඊටාම ලෙන්ගතුව ආදරණීය ලෙස බැටළුවාද නිවසේ හා පවුලේ කොටසක් විය යුතුයි. සතරවන දවසේදී එම බැටළුවා යාගයක් ලෙස ඔප්පු කරන විට එම වේදනාව පවුලේ සියලු දෙනාටම දැනෙන්නට අවශ්‍යයි. එනම් වටිනා දෙයක් ලෙස ඔවුන් දෙවියන් වහන්සේට පුද දෙන්නේ තමාගේ පවුලේ තිබෙන වටිනාම දෙයක්. එක බැටළුවෙකු බෙදා ගැනීමට සහභාගී විය යුතු ගණන 10 දෙනෙක්. එහි අඩුවක් වේ නම් අසල්වැසියන්ටද ආරාධනා කරන්නට පුළුවන්. පසු කාලක එනම් ස්වාමින් වහන්සේගේ කාලයට එද්දී ජුදා ගුරුවරුන්ගේ ඉගැන්වීමට අනුව එකතු වන ප්‍රමාණය 10කට අඩු වෙන්නටත් බෑ 20කට වැඩි වෙන්නටත් බෑ. එහි පැහැදිලි කාරණේ තමයි පාස්කු මංගල්‍යය කියන දේ මුල් කාලයේදී ගෘහ මූලිකයාව මැදි කරගත් පවුලේ මංගල්‍යයක්. එහි පූජකයෙක්වත් අල්තාරයක්වත් තිබුණේ නැහැ. එහි දසපනතක්වත් ద్వාර මණ්ඩපයක්වත් තිබුණේ නැහැ. බැටළුවා නිකලල් විය යුතුයි. එම සත්වයා එළු බැටළු පැටුවෙකු විය හැකියි. ඒට හේතුව වන්නේ මුල් හේබ්‍රෝ භාෂාව තුළ බැටළු පැටවාට හා එළු පැටවාට භාවිතා වෙන්නේ එකම නමක් වෙච්ච නිසා. එම සතාව එකම මොහොතේදී යාග කිරීමට සියලු ඊශ්‍රායල් වංශයේම පවුල් තුළ සහභාගී විය යුතුයි. බැටළුවා පිළිස්සීමට හා ආහාරයට ගැනීමට පෙර එම සතාගේ රුධිරය උළුහව් කොන්වල සලකුණු ගත කළ යුතුයි. එනම් දෙවියන් වහන්සේගේ කොටස උන්වහන්සේට ලබා දිය යුතුයි. රුධිරයේ ලේ අයිති වෙන්නේ දෙවියන් වහන්සේට පමණයි. ඒ දෙවියන් වහන්සේගේ පාස්කුවක්. පාස්කුව දෙවියන් වහන්සේගේ අයිතියක් වෙන්නේ හේතුන් කීපයක් නිසා. එම දිනය, එම මොහොත, එම හේතුව සපයා දෙන්නේ දෙවියන් වහන්සේ විසින්ම බැවින් ඒ දෙවියන් වහන්සේගේ පාස්කුව. ඒ උන්වහන්සේට අයිති වන උන්වහන්සේ විසින්ම කරන ලද ගැලවීමදායක ක්‍රියාවලියක්. එනම් ඊජිප්තුවේ කුළුඳුලන්ට පහළ දෙන රාත්‍රියේදී ඊශ්‍රායල් කුළුඳුලන් උන්වහන්සේ විසින් රැක ගැනීම. එනිසාම දෙවියන් වහන්සේ විසින් රැකගත් කුළුඳුලා අයිති වෙන්නේ උන්වහන්සේට. පාස්කු මංගල්‍යයේ පිහිටවන්නේ වෙන කවුරුත් නෙමෙයි උන්වහන්සේමයි. එහි තේරුම දෙවියන් වහන්සේ මින්පසු කිසි දිනක තමන් වහන්සේගේ ජනතාවව අමතක නොකරන බව. ඒ පසු කලෙක තමන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් කුරුසේ මත දිවිදී පුද දෙන යාගයේ පිළිබඳව පූර්විකාවක් අපූර්ව ජවනිකාවක්. පසු කාලෙක ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පිරෙන පාවුලතුමා මේ පිළිබඳ අපූර්ව ඉගැන්වීමක් 1 කොරින්ති 5:7 කියනවා. එසේ වනුයේ අපගේ පාස්කු බැටළුවා වන උන්වහන්සේ පූජා කර ඇති බැවිනි. ස්නාප ජෝහන්තුමා උන්වහන්සේ පිළිබඳව ශ්‍රාවකයන්ට පවසන්නත් ඒ කාරණයමයි. ජෝහන්තුමාගේ සුවිශේෂ පළවෙනි පරිච්ඡේදයේ 29 වෙනි වගන්තියේ මෙන්න ලෝකේ පාපයේ දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ. පසු කාලෙක ජෝහන්තුමා සුවිශේෂයේ ලියදී 19 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය තුල මේ පිළිබඳව ප්‍රබල ඉගැන්වීමක් කරනවා. ඒ පිළිබඳව විවරණය කරන බයිබල් විශාරදයන්ට අනුව උන්වහන්සේව මරා දමන්නේ පාස්කු දවසේදී. උන්වහන්සේගේ සදාතනික යාගයේ පිළිබඳව පැරණි පාස්කු මංගල්‍යයේ ඉතාල මනා ලෙස ගැලපීමක් කරනවා. මරා දාන්නට පෙර උන්වහන්සේ ජීවත් වෙන්නේ නිවසක. උන්වහන්සේගේ මරණය එක් ජාතියක හෝ නිවසක ගැලවීම පිණිස නෙමෙයි මානව සංහතියේම ගැලවීම පිණිස. උන්වහන්සේ පාපයෙන් නිකලැල් වූ යාගයක්. උන්වහන්සේ පාපයේ දරුණුකම නැමැති ගින්නෙන් සම්පූර්ණයෙන්ම පිලිස්සෙනවා. එනිසාම උන්වහන්සේගේ යාගයේ වරප්‍රසාදේ නම් පූර්ණත්වයේ කිසිවක් විනාශ කිරීමට හෝ ඉවත දැරීමට නොහැකි. උන්වහන්සේගේ ගැලවීම දායක රුධිරයේ වැగిරෙන්නේ උන්වහන්සේ තෝරාගත් ජනතාවගේ ගැලවීම පිණිස. පළමු පාස්කුවේ ගැලවීම දායක රුධිරය පිළිබඳව විශ්වාස නොකළ ජුදයන්ටද පාස්කු බැටළුවා මරා අනුභව කිරීමට හැකියාව තිබුණා. ඒත් ගැලවීම ලැබීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. ගැලවීම ලැබීමට නම් රුධිරයෙන් දෝණය වීම අත්‍යවශ්‍ය කාරණයක්. උන්වහන්සේට කීකරුවෙමින් දෙවියන් වහන්සේට අයිති වන රුධිරය උන්වහන්සේට දීම තුල මුල් පාස්කුව තුල විනිශ්චයට ලක්වන්නේ නැහැ. එනිසාම දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ රුධිරය පිළිබඳ විශ්වාසය කිරීම පමණක්ම නෙමෙයි. රුධිරය පිළිබඳ උන්වහන්සේ පැවසූ කාරණේ ජීවිතය තුල යථාර්ථයක් බවට පත් කිරීම. ස්වාමින් වහන්සේ උන්ට පවසන්නේ දින 7ක් පුරාවට නුමුහුම් පූප වළඳන ලෙස. ඒ සඳහා හේතු විය හැකි කාරණා 3ක් දකින්නට පුළුවන්. ඒ පළමුව හේතුව ප්‍රායෝගික හේතුවක්. එදින හදිසියෙම පූප සැදීමට ඔවුන්ට වේලාවක් නැහැ. දෙවන හේතුව සෞඛ්‍ය හා සම්බන්ධ හේතුවක් වෙන්නට පුළුවන්. පරණ මුහුන්වල
විස බීජ අතහැර ගමනක් ඔවුන් යා යුතු නිසා පිරිසුදු ආහාර අනුභව කළ යුතුයි. එය ඔවුන්ගේ කීකරුකම උරගා බැලීමක්. ස්වාමින් වහන්සේම මෝසෙස්ට පවසන ආකාරයට එය දෙවියන් වහන්සේට මංගල්‍ය දිනයක්. ඒට හේතුව තමයි ඊජිප්තුවේ සියලු දෙවිවරුන්ට උන්වහන්සේ පහර දීලා මේ වෙද්දී. එසේම ආබ්‍රහම්ට අනෙකුත් ආදිපිතෘවරුන්ට උන්වහන්සේ දීපු පොරොන්දුව සිදු කිරීම ආරම්භ කරලා මේ වන විට මිසරය තුල උන්වහන්සේ මහා ජාතියක් ගොඩනගලා ඉවරයි. උන්වහන්සේ පොරොන්දුවේ දේශය කරා ගෙන යාම උන්වහන්සේ විසින්ම සමරනු ලබනවා. එසේම දේව ජනතාවට අනුස්මරණීය දිනයක්. අනාගතයේ බිහිවෙන හැම පරපුරක්ම දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමය සිහි කරමින් උන්වහන්සේට විශ්වාසපක්ෂව ජීවත් විය යුතුයි. අද දෙවන දේව ප්‍රකාශනය තුල පාවුලතුමා කතා කරන්නේ දිව්‍ය සප්‍රසාද පිළිවිතේ තිබෙනා වූ වැදගත්කම ගැන. ඒ පාවුලතුමා හඳුන්වා දුන්නු කාරණයක් නෙමෙයි, ඒ ස්වාමින් වහන්සේගේම අයිතියක්, උන්වහන්සේම කියා දීපු දෙයක්. පාවුලතුමා කියන විදිහට එම සිදුවීම සිදුවන්නේ උන්වහන්සේව පාවා දීපු රාත්‍රියේදී. උන්වහන්සේ කළ පිළිවෙත තුළ උන්වහන්සේ තුතිපිදීමක් සිදු කරනවා. යූකරිස්ටියා යන ග්‍රීක වචනේ තේරුමත් ඒකමයි, තුතිපිදීම. උන්වහන්සේ ආශිර්වාද පැවසූ පූපය උන්වහන්සේ විසින්ම කඩනවා. සෑම දිව්‍ය යාගයකම සිදුවන්නේ උන්වහන්සේව සැමරීමක්. තුන්වෙනුව එය උන්වහන්සේව ප්‍රකාශ කිරීමක්. එනම් දිව්‍ය සප්‍රසාදය නොමැති තැන සභාවට පැවැත්මක් නැහැ. එනම් උන්වහන්සේ පවසන නව ගිවිසුම අපගේ අතුලාන්ත පරිවර්තනයක්. ඒට හේතුව වන්නේ එම පූපේ කැඩෙන්නේ, එම රුධිරේ වෑහෙන්නේ පව්කමාව සඳහා වන නිසා. මෙම සෑම දිව්‍ය යාගයක් තුළම නැවත හැරීමට ආරාධනයක් වන්නේ අන්නේ නිසයි. ජෙරමියා දිවස් ප්‍රසාදිවරයා අලුත් ගිවිසුමක් ගැන කියද්දී ඊටාම පැහැදිලිව කියන්නේ මෙන්න මේ කාරණය. ඒට හේතුව තමයි දෙවනෝ දෙවියන් වහන්සේගේ වචනය හා උන්වහන්සේගේ කැමැත්ත අප තුළ ක්‍රියාත්මක වෙනවා. ජෙරමියා 31:33. ඒ තුළ සිදුවන්නේ ස්වාමින් වහන්සේ සමග අප ඇති කරගන්නා සම්බන්ධතාවය නව සම්බන්ධතාවයක් බවට පත් කර ගැනීම. උන්වහන්සේ අපගේ සමිදානන් වන අතර අපි උන්වහන්සේගේ ජනතාව වීම. ජෙරමියා 31:33. එනිසා උන්වහන්සේ නැවත පැමිණෙන තෙක් උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරනවා කියලා කියන්නේ උන්වහන්සේගේ යාගික රුධිරය තුළ අපට ගැලවීමේ මහා විශ්වාසය පිළිබඳ ප්‍රකාශ කිරීමයි. එනම් සෑම සහභාගිකමේ කිතුණුවෙක්ම දිව්‍ය සප්‍රසාද පිළිවෙත හරහා උන්වහන්සේගේ මරණය හා උත්ථානයේ සාක්ෂිකරුවන් බවට පත් වෙනවා. එනම් ස්වාමින් වහන්සේ ජීවමානවම ඔවුන් අතර වැඩ සිටින බවේ සාක්ෂිය කිතුණුවා. අද සුභාරංචිය ලෙසට අපට හමු වෙන්නේ ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ පාද දෝවනය කිරීමේ ඓතිහාසික අත්දැකීම. සුවිශේෂක ශුද්ධෝර ජෝම්තුමා තම දේව වචනය තුළ අපට පෙන්වන පරිදි එකම සතියක් ඇතුළත ස්වාමින් වහන්සේ සහභාගී වන භෝජන මංගල්‍ය දෙකක් වෙනවා. පළමුවෙනි භෝජන සංග්‍රහයට උන්වහන්සේ ඇතුල් වෙන්නේ බෙතානියේ ලාසරස්ගේ නිවසට. යොහාන් 12:1. දෙවන භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ කලින් සූදානම් කරපු උඩුමහල් මැදුරක. ලාසරස්ගේ නිවසේ පාද සේදීමක් සිදු වෙනවා. දෝණය කරනු ලබන්නේ සුවඳ විලවුන් වලින්, විසදමන්නේ කෙස් කලඹකින්, විරෝධතාවයේ දක්වන්නේ ජූදාස්. අවසාන රාත්‍රී භෝජනයේදී පාද සේදීමක් සිදු වෙනවා. ඒ සිදු කරන්නේ ස්වාමින් වහන්සේ වෙතින්. සෝදන්නේ ජලයෙන්, පිසදමන්නේ තුවායකින්, විරෝධතාවය ප්‍රකාශ කරන්නේ පේදුරු. ලාසරස්ගේ නිවස තුල පාද දෝණය සිදුවන්නේ උතුරා යන ප්‍රේමයේ සලකුණක් විදියට. උතුම් කාර්යයක නියැලෙන මරියාගේ ක්‍රියාව දේව වචනේ ප්‍රකාශ වන සෑම තැනකම ප්‍රකාශ වන බව උන්වහන්සේ ජුදාස් ඇතුළු පිරිසට පවසනවා. මාර්ක් 14:9. දිව්‍ය සප්‍රසාදය සැමරීම අනම්නේසිසවත් සික්කරෝන් පැවැත්වෙන්නේ උන්වහන්සේව සැමරීමට. මරියාගේ ප්‍රේමයේ ක්‍රියාව මුළු නිවස තුලම පැතිර යනවා. බෙතානිය නිවසේදී මරියා ස්වාමින් වහන්සේ සමග හුවමාරු කරගත් ප්‍රේමයේ යෂ්ටිය ස්වාමින් වහන්සේ අවසාන රාත්‍රී භෝජනයේදී තමන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග හුවමාරු කරගන්නවා. පාද සේදීම තුල ස්වාමින් වහන්සේගේ ආරාධනය සේවයේ නායකත්වයක් හා එම ප්‍රේමයේ ශ්‍රාවකයා විසින් සභාව වෙත ලබා දිය යුතු බවක්. යොහන්තුමා පවසන ආකාරයට මේ වන විට සියල්ල උන්වහන්සේගේ දෑත්වලට පවරා දී හමාරයි. උන්වහන්සේ පැමිණෙන ස්ථානයේද නැවත නික්මෙන ස්ථානයේද උන්වහන්සේ තාම හොඳින් දන්නවා. උන්වහන්සේ ප්‍රතික්ෂේපයේ වේදනාවද ජයග්‍රහණයේ මහිමයද සජීවීව උන්වහන්සේ ඉදිරියේ දකිමින් ඉන්නවා. මහිමය හා ආධිපත්‍යය
තමන්ගේ ඇස් හමුවේ ජීවමානව විකාශන වෙන මොහොතම උන්වහන්සේ යොදාගන්නේ නිහතමානී වීමට. අභිමානයේ මොහොතක්ම ලෝක සම්මතය අනුව අවමානමය ක්‍රියාවලියකට ඇතුළු වීමට උන්වහන්සේ සූදානම්. දෙවියන් වහන්සේ හා සමාන වූ උන්වහන්සේ අපහා මිනිස් කෙනෙක් වූසේක. එම මිනිසා ශ්‍රාවකයන්ගේ පාද සෝදන මට්ටමේ වහලෙක් බවට පත්වේ. එම වහල් භාවයේ අත්දැකීමෙන් ඔබට ගොස් කුරුසේ මරණය ලබන අපරාධකාරයෙකුගේ අත්දැකීමට ඇතුළු වීමට උන්වහන්සේ සූදානම්ය. පිලිප්පි 2:1 තුල සඳහන් කරන ආකාරයට ඒ කිතුණුවෙකුගේ ජීවිත ආකල්පයයි. එනම් උතුම් අභිමානයේ මොහොත උන්වහන්සේ තෝරාගන්නේ වහලෙකු වීමටය. එවන් තත්වයකට උන්වහන්සේට ඇතුළු වීමට ලැබී ඇත්තේ තමන් වහන්සේගේ පියාණන් සමග උන්වහන්සේට ඇති සම්බන්ධතාවය නිසාය. යුදා රබ්බිවරයෙකුට තම ශිෂ්‍යයන්ගෙන් ඕනෑම සේවයක් ලබා ගන්නට පුළුවන්. ඒ තමන්ගේ පාවාහන් පටි මුදන්නට හෝ පාද සේදීම කරගන්නට නොහැකි. නිහතමානීව තම සහෝදරයා වෙත ළඟාවන අයෙකුට පමණක් දෙවියන් වහන්සේට සමීප වෙන්න හැකි බව උන්වහන්සේ ප්‍රබලවම කියා දෙන මොහොත මේකයි. උන්වහන්සේ පාවා දෙන ද්‍රෝහියයි ඉන්නවා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන නිවටයා එහි ඉන්නවා. ගෙත්සෙමනිය සතුරු හමුදාව වටලන විට පලා යන බියගුල්ලන් එහි ඉන්නවා. මේ සියල්ල දැනෙන විට එහි ඇත්ත පිළිකුලක්. එහෙත් ස්වාමින් වහන්සේ එය ප්‍රේමයේ උපරිමේ බවට පත් කරනවා. මෙම පාදසේ දීමට හේතුව හා එය සිදුවන වටපිටාව පිළිබඳව ලූක්තුමා මේ වන විට පවසලා තියෙනවා. ලූක් 22:24. තමන් අතර ශ්‍රාවකයන් ගැටුමක් ඇති කරගන්නා මොහොතක්. එනම් තමන් අතර ප්‍රධානයයි යනු කවරෙක්ද යන දැන ගැනීමට ඔවුන් අතර ප්‍රබල තර්කයක් ආරම්භ වෙලා. එනිසාම නාට්‍ය අනුසාරයෙන් උන්වහන්සේ දෙමින් සිටින්නේ ඔවුන්ගේ ප්‍රශ්නයට උත්තරය. ස්වාමින් වහන්සේ ජීවත් වූ කාලයේ පලස්තීනයේ මම්මාවත් අතිශයින් අපිරිසිදුයි. ඔවුන් පැළඳුවේ පටිවලින් සමන්විත පාවහන්. එනිසාම දෙපා අපවිත්‍ර වීම සාමාන්‍ය දෙයක්. වර්ෂා කාලයේදී මඩෙන් එරෙන දෙපා ග්‍රීස්ම කාලයේදී දූවිල්ලෙන් වැහෙනවා. එනිසාම ජුදා නිවසකට ඇතුළු වන දොරටු අසල විශාල වතුර භාජනද වතුර වත් කිරීමට කුඩා වතුර භාජනද තුවායක්ද තිබීම සාමාන්‍ය දෙයක්. නිවසට පැමිණෙන අමුත්තන්ගේ පාද සේදීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නිවසේ සිටින පහත් මට්ටමේ පුද්ගලයෙක් හෝ වහලෙක් විසින්. එහෙත් මෙදින ඒ කාරණය කිරීමට දාසයෙක් නැහැ. ඔවුන් එකිනෙකාට උදව් වීමට සැදී පැහැදිය යුතු මොහොතක්. එහෙත් මෙදින කිසිම අයෙකු අනෙකාට උදව් වීමට සූදානම් නැහැ. ස්වාමින් වහන්සේ මේ කාරණය හොඳින් බලාගෙන ඉන්නවා. ස්වාමින් වහන්සේ නිහඬව උඩුමහල් මැදුරට ඇතුල් වෙන්නේ ඔවුන්ට කිසිදා අමතක නොවන පාඩමක් ඉගැන්වීමට. ඒ ස්වාමින් වහන්සේ උගන්වන්න යන දහමේ අභ්‍යන්තර අර්ථය අතිශයින් ප්‍රබලයි. ස්වාමින් වහන්සේ පාද සේදීම පිළිබඳව පේදුරුතුමා විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඒ ස්වාමින් වහන්සේ පවසන්නේ එසේ සේදුන් ලැබීමක් නොකළහොත් උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් නැති බවයි. ජොහන්තුමා තම සුවිශේෂය තුළ තවත් තේමාවක් ප්‍රබලව ඉදිරිපත් කරන්නට යන්නේ. එනම් සෝදුන් නොලැබුවහොත් උන්වහන්සේ සමග ගනුදෙනුවක් නැති බවයි. එනම් බහුතීක්ෂ්මයේ දොරටුව පතු කරන තුරු උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් නොමැති බවයි. ජොහාන් 3:3-8. එනම් ගැලවීම ලැබීමට බහුතීක්ෂ්මය අත්‍යවශ්‍යයි. එනම් ස්වාමින් වහන්සේ තම අග්‍ර ශ්‍රාවකයාට පවසා සිටින්නේ විශ්වාසයෙන් දොරටුවෙන් ඇතුල් වන අයව සෝදා පවිත්‍ර කිරීමට. එසේ සලකුණු නොකිරීම තුළ ස්වාමින් වහන්සේට සම්බන්ධතාවයක් නැති බව උන්වහන්සේ පවසනවා. අනෙක් අතර පවසන්නේ පාස්කු මංගල්‍යය සඳහා නගරයට ඇතුළු වන අය සෝදා පවිත්‍ර කරගෙන තියෙන නිසා පාද සේදීම පමණක් ප්‍රමාණවත් බව. එහෙත් යුදා පිළිගැනීමට අනුව නිවසකට ඇතුළු වීමේදී එම කාරණය අනිවාර්යෙන් කළ යුතුයි. දෝණය කළ යුත්තේ තමන් අමුත්තන් වීමට නියමිත නිවසකට පැමිණි විට පමණි. ඒ ස්වාමින් වහන්සේගේ වචනය සැබවින්ම පවිත්‍ර වීමේ ක්‍රමවේදයයි. උන්වහන්සේගේ වචනය ගින්නක්. උන්වහන්සේගේ වචනය කඩුවක්. එය කඩුවක් හා ගින්න වී දෙවියන් වහන්සේගේ අපේක්ෂාව සැපරීමක්. උන්වහන්සේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ස්ථාපිත කරන්නේ මෙවන් දිනයක. ඒසේ කරන්නේ සභාව සමග නිරතුරුව වැඩ සිටීමට උන්වහන්සේගේ ඇති ආශාව ප්‍රකාශ කරන්නට. දිව්‍ය සප්‍රසාදයෙන් නොමැති සභාව තම අනන්‍යතාවය නැති කරගත් සභාවක්. එම උතුම් සක්‍රමේන්තුව දිගින් දිගට පවත්වාගෙන යාමට උන්වහන්සේ විසින්ම අභිෂේක කළ ප්‍රසාද නිධානයේ පූජකවරයයි. සභාව තුළ යම් ආකාරයකින් එකඳු පූජා ප්‍රසාද තුමෙකු හෝ නැති වූහොත් සභාව එම මොහොතේදීම නවතිනවා. එසේනම් පූජකවරයේ ප්‍රධාන කාර්යභාරය එය නැවත නැවත සිදු කිරීමයි, ස්මරණය කිරීමයි. එනිසාම අද දින දිව්‍ය පූජා යාගයේදී තමන්ගේ මංගල්‍යයේ සමරන පූජා ප්‍රසාද තුමන්ලා වෙනුවෙන් අපි යාඥා කරමු.
පූජා ප්‍රසාදතුමෙක් කියලා කියන්නේ තවත් මිනිසෙක්. ඔහු දේව ජනතාව අතරින් තෝරාගත් දුර්වල පුද්ගලයෙක්. එහෙත් ඔහු වෙනස් පුද්ගලයෙකු උත්තරීතර පුද්ගලයෙකු වෙනුවේ ස්වාමින් වහන්සේ විශේෂ දූත මෙහෙවරකට ඔහුව අභිෂේක කිරීම නිසායි. වරක පූජකවරේ මහිමේ පවසන අසීසිය ප්‍රැන්සිස් තුමා අපූර්ව කතාවක් පවසයි. එනම් අතරමඟදී දේව දූතයෙකු හෝ පූජා ප්‍රසාදතුමෙකු එකවර මට මුණ ගැසුණොත් මම පළමුවෙන් ගරු කරන්නේ පූජා ප්‍රසාදතුමාට බවයි. එනම් එතුමා පවසන්නේ දේව දූතයෙකු ගෙන එන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙන අතර පූජා ප්‍රසාදවරයා ගෙන එන්නේ ජීවමාන ස්වාමින් වහන්සේ වන නිසායි. ඒ නිසා මේ උතුම් දිනයේදී අපි එතුමන්ලා වෙනුවෙන් යාඥා කරමු. යාගයේ පුදන ඔවුන්ගේ දෑත් පිරිසුදුව තබා ගන්නට, වචනේ දේශනා කරන ඔවුන්ගේ දෙතොල් නිර්මලව පවත්වා ගන්නට, මුලාව සිටින බැටළුවන් රැල්ල සොයාගෙන යාමට ඔවුන්ගේ දෙපා ශක්තිමත්ව තබා ගැනීමට, ස්වාමින් වහන්සේගේ නාමයෙන් පැමිණෙන දුගී මගේ යාචකයන් රැක ගැනීමට ඔවුන්ගේ දෑත් හසුරවන්නට, අනේක ප්‍රතික්ෂේප වී මහා වේදනාව දරා ගැනීමට ඔවුන්ගේ හදවත් ප්‍රමුදිත කරනු පිණිසද දෙවියන් වහන්සේගේ ජනතාව හසුරවන්නට ඔවුන්ගේ මනස බුද්ධියෙන් පුරවන ලෙසද මේ දවසේදී අපි ආඥා කරමු.